සෞඛ්‍ය වලට ඒකක් දාන්න බලන් ඉන්න මගේ උන් වෙනුවෙන් තබා අද වීඩියෝ එක. ඔයාලට සෞඛ්‍ය වලට මං ඒකක් දාලා දෙන්න. මේ වීඩියෝ එකේ කිසිම කොටසක් ස්කිප් නොකර බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයා තාම අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතරේ share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අද වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. සෞඛ්‍යවත් සමාජයක් යනු රෝග හා දුබලතා අඩු කායික මානසික සමාජය හා ආධ්‍යාත්මික යහපැවැත්ම යුතු පුද්ගලයන් බහුල සමාජයක් සෞඛ්‍යවත් සමාජයක් ලෙස හැඳින්විය හැකිය. පූර්ණ සෞඛ්‍ය අනු රෝග හෝ දුබලතා නැතිවීම පමණක් නොව කායික මානසික සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම ඇති බවයි. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කිරීමට බලපාන සාධක නම් සෞඛ්‍ය සේවා, භෞතික පරිසරය, ජාන සංයුතිය, පුද්ගලයාගේ චර්යාවන්, සමාජ සහ ආර්ථික වටපිටාව. පූර්ණ සෞඛ්‍ය තත්ත්වයක් ඇති කර ගැනීමට හේතු වන වඩාත් යෝග්‍ය ජීවන රටා නම් නිවැරදි ආහාර පුරුදු, ක්‍රියාකාරී පැවැත්ම හා ව්‍යායාම, ප්‍රමාණවත් නින්ද හා විවේකය, සරල දිවි පැවැත්ම, ආතතිය, කළමනාකරණය කියන වතා මෙන්න මේ පූර්ණ සෞඛ්‍ය තත්ත්වයක් ඇති කර ගැනීමට හේතු වන වඩාත් යෝග්‍ය ජීවන රටා. විවිධ පෝෂණ තත්ත්වයන් නිර්ණය වන ශරීර ස්කන්ධාංශ පරාසයක් හා වර්ණයන් ලියා දක්වන්න. තැඹිලි පාට කෘෂ බව, කොළ පාට නිසි බර, ලාදම් පාට අධි බර, තදදම් පාට ස්ථූලතාවය. ඔයාලට මෙව්වාලගේ හෙට පේපරේ MCQ වගේ අහන්න පුළුවන්. ඒ හින්දා හොඳින් බලාගෙන යන්න. නිසි විවේකයක් හා නිින්ද නොලැබීමෙන් ඇතිවිය හැකි අපහසුතා නම් වෙහෙසකාරී ගතිය, උදාසීන බව, මතක ශක්තිය දුර්වල වීම, චිත්ත වේග පාලනය කර ගැනීමේ අපහසුතාවය තමයි මේ නිසි විවේකයක් හා නිින්දක් නොලැබීමෙන් ඇතිවිය හැකි අපහසුතාව වශයෙන් අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගේ යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතරේ ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒක තමයි ඔයාලා මට දෙන ලොකුම උදව්ව. ඒ වගේම අමතක නොකර මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ඔයාලගෙන් මම ඉල්ලනවා. සරල දිවි පැවැත්ම යනු අවශ්‍ය දේන් සෑහීමකට පත්වීමයි, සතුටින් ජීවත් වීමයි. මානසික ආතතිය යනු යම්කිසි අභියෝගයකට අප දක්වන ප්‍රතිචාරයටයි මොකද කියන්නේ මානසික ආතතිය කියලා කියනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයේ වැළැක්වීමට ගත හැකි පියවර නම් මත්ද්‍රව්‍ය සහ දුම්වැටි වල මිල ගණන් ඉහළ දැමීම, අලෙවි ස්ථාන සීමා කිරීම, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි ප්‍රචාරය තහනම් කිරීම, දුම්වැටි සහ මත්පැන් අලෙවිය වැඩිහිටියන්ට පමණක් සිදු කිරීම තමයි මේ වැළැක්වීමට ගන්න පුළුවන් පියවර විදිහට අපිට නම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මේ කරුණු වල හොඳින් මතක තියාගන්න. ඔයාලගේ හෙට පේපරේ දෙවෙනි පාර්ට් එකට වගේ අහන්න පුළුවන් මේ ප්‍රශ්න. බෝනව රෝග සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා වැඩිහිටියන් සහ ළමුන් කොපමණ වේලාවක් ව්‍යායාම වල යෙදිය යුතුද? වැඩිහිටියන් අවම විනාඩි 30ක්, ළමුන් අවම විනාඩි 60ක් වත් මෙන්න මේ ව්‍යායාම වල යෙදිය යුතුයි කියලා ඔයාලා හොඳින් මතක තියාගන්න. මේ ප්‍රශ්න වලගේ MCQ වගේ ප්‍රශ්න වලදී ඔයාලට හෙට O level exam එකේදී අහන්න පුළුවන්. ඒ හින්දා හොඳින් මතක තියාගන්න. ශරීර ස්කන්ධාංශ පරාසයේ වෙනස් වන්නේ ප්‍රධාන කරුණු දෙකක් මතයි. එනම් වයස, ස්ත්‍රී පුරුෂ භාවය අනුව. වැඩිහිටියෙකුගේ පෝෂණ තත්ත්වය නිර්ණය කිරීමට යොදාගත හැකි මිනුම් නම් පෝෂණ තත්ත්වයන්, කුෂභාවය, සුදුසු බර, ස්ථූලතාවය තමයි මෙන්න මේ වැඩිහිටියෙකුගේ පෝෂණ තත්ත්වය නිර්ණය කිරීමට යොදාගත හැකි මිනුම් වන්නේ පෝෂණ තත්ත්වයන්, කුෂභාවය, සුදුසු බර, ස්ථූලතාවය. හොඳින් මතක තියාගන්න මේ කරුණු. ශරීර ස්කන්ධාංශ පරාසය වෙනස් වන්නේ ප්‍රධාන කරුණු දෙකක් මතයි. වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව තමයි ශරීර ස්කන්ධාංශ පරාසය වෙනස් වන්නේ කියලා ඔයාලා හොඳින් මතක තියාගන්න හෙට ඔයාලගේ O level exam එකට යද්දී. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා තවත් වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. ඉතින් තවත් ඊළඟ අපිට වැදගත් ප්‍රශ්නයක් අහලා මෙන්න මේ අධිබල සහ ස්ථූලතාව නිසා ඇතිවන රෝග. දියවැඩියාව, පිළිකා, හෘදයාබාධ. දියවැඩියාව, පිළිකා, හෘදයාබාධ. සරල දී පැවැත්මේ සංකල්පය. ඔන්න MCQ ප්‍රශ්නයක්. සරල දී පැවැත්මේ සංකල්පය හඳුන්වා දුන්නේ කවුද? මහත්මා ගාන්ධීතුමා විසින් තමයි මෙන්න මේ සරල දී පැවැත්මේ සංකල්පය හඳුන්වා දීලා තින්නේ කවුද? මහත්මා ගාන්ධීතුමා විසින්. ඒ වගේම අධිබල සහ ස්ථූලතාව නිසා ඇතිවන රෝග දියවැඩියාව, පිළිකා, හෘදයාබාධ. දියවැඩියාව, පිළිකා, හෘදයාබාධ. ඉතින් මගේ යාළුවනේ ඔයාලා මේ වෙනකම් වීඩියෝ බලනකොට අනිවාර්යෙන් වීඩියෝ එකට පහලින් ඔයාගේ වටිනා අදහස කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. පූර්ණ සෞඛ්‍ය පවත්වා ගැනීම නැති අභියෝග නම් ජනගහන ඝනත්වය, සංචාරක ව්‍යාපාරය,
ව්‍යාපාරය, සෞඛ්‍ය සේවා සහ රෝග, තාක්ෂණික දියුණුව, යුදමය තත්ත්වයන් මෙන්න මේ පූර්ණ සෞඛ්‍ය පවත්වා ගැනීමට ඇති අභියෝග වශයෙන් අපිට කියන්න පුළුවන් වෙන්නේ ජනගහන ඝනත්වය, සංචාරක ව්‍යාපාරය, සෞඛ්‍ය සේවා සහ රෝග, තාක්ෂණයේ දියුණුව, යුදමය තත්ත්වයන්. පූර්ණ සෞඛ්‍ය පවත්වාගෙන යාමට ඇති අභියෝග දෙයක් විස්තර කරන්න. ඉස්සෙල්ලාම බලමු තාක්ෂණයේ දියුණුව. තාක්ෂණයේ දියුණුව යහපත් ප්‍රතිඵලයන් ලෙස රෝලෙඩ රෝග සඳහා ප්‍රතිකාරකම ඉතා දියුණු මට්ටම පත්ව ඇත. නමුත් තාක්ෂණයේ දියුණුවේ ප්‍රතිඵල ලෙස යන්ත්‍ර සූත්‍ර භාවිතය නිසා ගෙදර දොරේ සහ වැඩපොලේ ඇඟ වේසා වැඩ කිරීම සීමා වී ඇති නිසා බෝනවල රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වී ඇත. බෝනවල රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වී ඇත. ඊළඟට තරණකාරී ජීවන තත්ත්වයක් හා අන්තර්පුද්ගල සමනතාවක් බලමු. වර්තමාන අධ්‍යාපනය සහ රැකියාව දැඩි තරණකාරී ස්වභාවයක් ගෙන ඇත. මේ නිසා විවේකී අඩු වී ඇති අතර මානසික ආතතිය වැඩි වී තිබේ. විවේකී අඩු වීම නිසා පෞල් සමනතා සහ වෙනත් අන්තර්පුද්ගල සමනතා දුර්වල වී ඇත. ඉතින් මගේ යාළුවනේ මේ කරුණු දෙක දාලා ඔයාගේ හෙට ඕ ලෙවල් පේපරේ ඒ ප්‍රශ්නය අහුවොත් ඔයාලට පුළුවන් සාර්ථක ලෙස මීට වැඩිය ඔයාගේ අදහසුත් දාලා සාර්ථක ලෙස විස්තරයක් ලියන්න පුළුවන්. ඒ වගේම තමයි වැරදි ආහාර පුරුදු සඳහා පෙළඹීම සඳහා ප්‍රධානම පෙළඹීම සිදු කරන්නේ මාධ්‍ය විසින්. සංචාරක ව්‍යාපාරය නිසා හිතකල ප්‍රතිඵල නම් මොකද හිතකර ප්‍රතිඵල නම් රටක ආදායම් තත්ත්වය දියුණු වීම, යටිතල පහසුකම් දියුණු වීම, ජාතීන් අතර සුහදත්වය වැඩි වීම. සංචාරක ව්‍යාපාර නිසා හිතකර ප්‍රතිඵල නම් රටක ආදායම් තත්ත්වය දියුණු වීම, යටිතල පහසුකම් දියුණු වීම. ජන ගණත්වය යනු යම් කිසි නිශ්චිත භූමි ප්‍රදේශයක සිටින ජන සංඛ්‍යාවයි. ජන ගණත්වය කියන්නේ යම් කිසි නිශ්චිත භූමි ප්‍රදේශයක සිටින ජන සංඛ්‍යාවයි. ජනගහන ඝනත්වය නිසා ඇතිවන රෝග නම් ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලු, ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ගැටලු, රෝගාබාධ, ඒ වගේම තමයි මානසික ආතතිය. ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ, මානසික ආතතිය කියලා වල හොඳින් මතක තියාගන්න. ඒ වගේම තමයි ශරීරයේ බර, ශරීරයේ උසේ වර්ගයෙන් බෙදුවිල ලැබෙනුවේ. ශරීර ස්කන්ධ දර්ශකයයි. ශරීරයේ ස්ථූලතාවය නිසා ඇතිවිය හැකි තත්ත්වයන් නම් කරන්න. කාර්යක්ෂමතාවයට බාධා ඇතිවීම, ආයු කාලය අඩුවීම, බෝමන රෝග ඇතිවීමේ හැකියාව. මොකද්ද? ශරීරයේ බර, ශරීරයේ උසේ වර්ගයෙන් බෙදුව විට අපිට ලැබෙන්නේ ශරීර ස්කන්ධ දර්ශකය. ශරීරයේ ස්ථූලතාවය නිසා ඇතිවිය හැකි තත්ත්වයන් කාර්යක්ෂමතාවයට බාධා ඇති වෙනවා, ආයු කාලය අඩු වෙනවා, බෝමන රෝග ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ශරීරයේ ස්ථූලතාවය නිසා ඇතිවිය හැකි තත්ත්වයන් විදිහට අපිට නම් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් යාළුවනේ ඔයාලගේ 10 වසරේ මෙන්න මේ දෙවෙනි පාඩමත් ඔයාලා හොඳින් කියවගෙන යන්න අනිවාර්යෙන් ප්‍රශ්න ඇහෙනවා. ඒ වගේම තමයි අපේ තුන්වෙනි පාඩම නිවැරදිව පවත්වා ගැනීමේ වාසි තුනක් නම් කරන්න. ශරීරයෙන් වැය වන ශක්තියින් නාම වේ. පේශිවල දැනෙන පීඩනය නාම වේ. සිරුර කඩවසම් වී සැහැල්ලු බවක් ලැබේ. ඉරියව් සඳහා බලපාන ඔන්න MCQ ප්‍රශ්නයක්. ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත්‍ර මූල ධර්ම දෙක නම් ගුරුත්ව කේන්ද්‍රය, සමබරතාවය. ගුරුත්ව කේන්ද්‍රය අනු කුමක්ද? ඕනෑම වස්තුවක හෝ මිනිසියුරේ බර ක්‍රියා කරන ලක්ෂ්‍ය එහි ගුරුත්ව කේන්ද්‍රය වේ. අත් දෙපසින් තබා සිටගෙන සිටින්නෝගේ අත් ඉහළට එසවූ විට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම මොකක්ද වෙන්නේ? ඉහළයයි. ගුරුත්ව රේඛාව කියන්නේ මොකද්ද? ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස් රේඛාව ගුරුත්ව කේන්ද්‍රය වෙනවා. ශාරීරික ඉරියව්වලදී සමබරතාවය පවත්වා ගැනීම සඳහා ඉවහල් වන සාධක තුනක් නම් ආධාරක පතුල විශාල වීම, බාහිර බලයක් දෙස සිරුර නැඹුරු කිරීම, ශාරීරික අවයව විරුද්ධ දිශාවට චලනය කිරීම තමයි මෙන්න මේ ශාරීරික ඉරියව්වලදී සමබරතාවය පවත්වා ගැනීම සඳහා ඉවහල් වන සාධක තුන වන්නේ. හොඳින් මතක තියාගන්න, හෙට පේපරේ ඇහෙන්න පුළුවන්. සමබරතාවය යනු අපි කවුරුත් දන්න ඉරියව් දැක්වීමේදී නොවැටී සිටීමේ හැකියාවට අපි මදි කියන්නේ සමබරතාවය කියලා කියනවා. නිවැරදි වාඩිවීමේදී අවධානය ලක් විය යුතු කරුණු තුනක්. කොන්ද ඍජුව තබා ගැනීම, පාදපතුල සම්පූර්ණයෙන් පොළවේ ස්පර්ශ වීම, දන හිස් හා වලලු කර අංශක 90ක් පමණ නවා සිටීම. කොන්ද ඍජුව තබා ගැනීම, පාදපතුල සම්පූර්ණයෙන් පොළවේ ස්පර්ශ වීම, දන හිස් හා වලලු කර අංශක 90ක් පමණ නවා සිටීම තමයි මෙන්න මේ නිවැරදි වාඩිවීමේදී අවධානය ලක් විය යුතු කරුණු. ඉතින් යාළුවනේ සෞඛ්‍ය කියන අමාරු සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඔයාලට ගොඩක් ප්‍රශ්න හිතලා උනත් ලියන්න පුළුවන්. වැතිරීමේදී අවධානය ලක් විය යුතු කරුණු දෙයක් දක්වන්න. කායික කොටස් වලට වේදනා නොවන ලෙස වැතිරීම, සුවසන මාර්ගයට අවහිරතා ඇති නොවන ලෙස වැතිරීම. සිටගෙන සිටීමේ ඉරියව්වේදී අවධානය ලක් විය යුතු කරුණු තුනක් දක්වන්න.
ඍජු කාය විලාසය පවත්වා ගැනීම, දෙයත් සිරුර දෙපසින් තබා ගැනීම, ශරීර බර පාද දෙකට යොමු වනසේ පාද උරහිස් මට්ටමට ඈත් කර තබා ගැනීම, ශරීර බර පාද දෙකට යොමු වනසේ පාද උරහිස් මට්ටමට ඈත් කර තබා ගැනීම තමයි මෙන්න මේ සිටගෙන. මොකද්ද සිටගෙන සිටීමේ ඉරියව්වේදී අවධානයට ලක් විය යුතු කරුණු තුන කියලා අපිට හොඳින් මතක තියාගන්න පුළුවන්. ඉතින් මගේ යාළුවනේ ඔයා මට දෙන ලොකුම උදව්ව තමයි මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතරේ ෂෙයා කරගන්න කියලා අමතක කරන්න එපා. ඒ වගේම තමයි තවත් වැදගත් පාඩමක් වොලිබෝල් ක්‍රීඩාව ජනප්‍රිය වීමට හේතු සුවිශේෂී ලක්ෂණ 4ක්. හෙට ඔයාගේ පේපරේ දෙවෙනි කොටසේ අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ හොඳින් බලන් යන්න. අඩු වියදමකින් ක්‍රීඩා කළ හැකි වීම, අඩු උපකරණ සංඛ්‍යා පමණක් අවශ්‍ය වීම, අඩු ඉඩකඩ ප්‍රමාණයක ක්‍රීඩා කළ හැකි වීම, තරංගය සඳහා යන කාලය අඩු වීම කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රහාරක අවධි 4ක් තියෙනවා. ප්‍රහාරය සඳහා ළඟාවීම, ඉපිලීම, පන්දුවට පහර දීම, පතිත වීම. වොලිබෝල් ක්‍රීඩාවේ වැළැක්වීමේ ශිල්පීය ක්‍රමයේ ප්‍රධාන අවධි 4 ලියා දක්වන්න. සූදානම් වීම, පන්දුව කරා ළඟාවීම, ඉපිලීම හා පන්දුව ස්පර්ශ කිරීම, පතිත වීම තමයි මෙන්න මේ වොලිබෝල් ක්‍රීඩාවේ වැළැක්වීමේ ශිල්පීය ක්‍රමයේ ප්‍රධාන අවධි 4 කියලා අපිට මතක තියාගන්න පුළුවන්. ඒ වගේම වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා පන්දුව පිරිනැමීම, පන්දුව ලබා ගැනීම, පන්දුව එසවීම, ප්‍රහාරය, වැළැක්වීම, පිටිය රැකීම තමයි මෙන්න මේ වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා වශයෙන් අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගේ යාළුවනේ ඔයා මේ වෙනකම් වීඩියෝ එක බලන්නේ වීඩියෝ එක ලයික් එකක් දාන්න නැතුව නම් දැම්ම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ප්‍රහාරක පහරකදී වැරදි සිදුවන අවස්ථා නම් විරුද්ධ පිලේ පන්දුවකට පහර දීම, පන්දුව පිටියෙන් පිටතට යන ලෙස පහර දීම තමයි මෙන්න මේ වොලිබෝල් වල ප්‍රහාරක පහරකදී සිදුවන වැරදි වශයෙන් අපිට කියන්න පුළුවන් වෙන්නේ විරුද්ධ පිලේ පන්දුවකට පහර දීම, පන්දුව පිටියෙන් පිටතට යන ලෙස පහර දීම කියලා හොඳින් මතක තියාගන්න. හෙට ඔයාගේ ඕලෙවල් පේපරේ දෙවෙනි පත්‍රය අහන්න පුළුවන්. වොලිබෝල් තරඟ විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වන අය නම් පළමුවන තීරක, දෙවන තීරක, ලකුණු සටහන්කරු, සහාය ලකුණු සටහන්කරු, රේඛා විනිසුරුවන් 2 දෙනෙක් හෝ 4 දෙනෙක්. එතකොට වොලිබෝල් තරඟ විනිශ්චය මණ්ඩලයේ කී දෙනෙක් ඉන්නවද? පළමුවන තීරක, දෙවන තීරක, ලකුණු සටහන්කරු, සහාය ලකුණු සටහන්කරු, රේඛා විනිසුරුවන් 2 දෙනෙක් හෝ 4 දෙනෙක්. එතකොට සම්පූර්ණ විනිශ්චය මණ්ඩලයේ 8 දෙනෙක් ඉන්නවා කියලා හොඳින් මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයාලා හෙට එක්සෑම් එකට යන්න කලින් වොලිබෝල් වල තියෙන හස්ත සංඥා ටික අනිවාර්යෙන් බලාගෙන යන්න. ඔයාට හෙට එක්සෑම් එකේ අඳින්න කියලා එහෙම එන්න පුළුවන් වොලිබෝල් හස්ත සංඥා දීලා. එහෙනම් අනිවාර්යෙන් ඒක බලන් යන්න. ප්‍රහාරය පුහුණු වීමට ඔබට කළ හැකි ක්‍රියාකාරකම්. තනි අතින් පන්දුව අල්ලා උරහිසට ඉහළින්ගෙන වේගයෙන් පොළොවට පහර දීම. නුහුරු අතේ නුහුරු අත්ල මත තබාගත් පන්දුව අත්හරිමින් හුරු අතෙන් පහර දීම. වැළැක්වීම හුරුව සඳහා ඔබට කළ හැකි ක්‍රියාකාරකම්. දැලාසල ඉහළින් අල්ලා සිටි පන්දුව වළක්වන අයුරින් ස්පර්ශ කිරීම. දැලාසල සිට පහර දෙන පන්දුව වැළැක්වීම. ඉතින් මගේ යාළුවනේ මේ ටික හොඳින් බලන් යන්න. ඒ වගේම නෙට්බෝල් ක්‍රීඩාව. ඕන දැන් අපි නෙට්බෝල් වලට එනවා. නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතා නම් පන්දුව පාලනය, පාද හුරුව, ආක්‍රමණය, වැළැක්වීම, විදීම. පන්දුව පාලනය, පාද හුරුව, ආක්‍රමණය, වැළැක්වීම, විදීම කියලා හොඳින් මතක තියාගන්න. ඒකෙත් මගේ යාළුවනේ නෙට්බෝල් ක්‍රීඩාවේ හස්ත සංඥා ටික හෙට එක්සෑම් එකට යන්න කලින් හොඳින් බලන් යන්න. අනිවාර්යෙන් නෙට්බෝල්, වොලිබෝල්, පාපන්දු ටිකේ අනිවාර්යෙන් හස්ත සංඥා ටික බලාගෙන යන්න. ඒ වගේම තමයි මගේ යාළුවනේ නෙට්බෝල් ක්‍රීඩාවේ විදීමේ දක්ෂතාවය වැඩි දියුණු කිරීමට කරන ක්‍රියාකාරකම් නම් ගෝල් කවේ එක් ස්ථානවල සිට විදීම පුහුණු වීම, වළක්වන ක්‍රීඩිකාවගේ බාධා කිරීම මැද විදීම පුහුණු වීම, වෙනත් ක්‍රීඩිකාවක් එවන පන්දුව ගෝල් කවයට විවිධ ස්ථානවලින් පිවිස ලබාගෙන විදීම කියලා හොඳින් මතක තියාගන්න. නෙට්බෝල් තරඟ විනිශ්චය සඳහා අවශ්‍ය නිලධාරීන් නම් ක්‍රීඩාව පාලනය කිරීම හා තීරණය දීම සඳහා විනිශ්චයකරුවන් 2 දෙනෙක්, කාලගණකවරු 2 දෙනෙක්, ලකුණු සටහන්කරුවන් 2 දෙනෙක් කියලා හොඳින් මතක තියාගන්න. නෙට්බෝල් තරඟ විනිශ්චය සඳහා අවශ්‍ය නිලධාරීන් වශයෙන්. ඒ වගේ මගේ යාළුවනේ නෙට්බෝල් ක්‍රීඩාවේ පන්දුව උඩ දැමීම සිදු කරන අවස්ථා 3යි. නෙට්බෝල් ක්‍රීඩාවේ පන්දුව උඩ දැමීම සිදු කරන අවස්ථා 3යි. දෙදෙනාම එකවර පන්දුව අල්ලා ගැනීම, දෙදෙනාම එකවර ක්‍රීඩාව අවහිරවන ලෙස වරදක් සිදු කිරීම. ඒ වගේම තමයි යාළුවනේ පාපන්දු ක්‍රීඩාවේ දක්ෂතා ටික මතක තියාගෙන යන්න. පන්දුව පාදයෙන් රැගෙන යාම, පන්දුව පාදයෙන් පහර දීම, පන්දුව නැවැත්වීම, පන්දුවට හිසින් පහර දීම, පන්දුව තුලට විසිකිරීම, ගෝල් රැකීම, දැල් රැකීම තමයි මෙන්න මේ පාපන්දු ක්‍රීඩාවේ දක්ෂතාව වෙන්නේ. ඒ වගේම පාපන්දු ක්‍රීඩාවේ පාපහරවල් 4ක් තියෙනවා. ඇඟිලි තුඩු පාපහර, ඇතුල් පාපාර,
පිටිපතුල් පාපහර විලුඹ පහර කියලා මෙන්න මේ පාපන්දු ක්‍රීඩාවේ පාපහර වල හතරක් තියෙනවා. පාපන්දු ක්‍රීඩාවේ පාපන්දුව නැවැත්වීමේ ක්‍රම හතරයි. පාපන්දු ක්‍රීඩාවේ පන්දුව නැවැත්වීමේ ක්‍රම හතරයි. පන්දුව මත පාදයේ තබා වැළැක්වීම, පාදයේ ඇතුළතින් පන්දුව නැවැත්වීම, පපුවෙන් පන්දුව නැවැත්වීම, උදරයෙන් පන්දුව නැවැත්වීම කියලා මෙන්න මේ පාපන්දු ක්‍රීඩාවේ නැවැත්වීමේ ක්‍රම හතරක් තියෙනවා. පන්දුවට හිසින් පහර දීමේ ක්‍රම තුනක්. පැනීමක් රහිතව හිසින් පහර දීම, පැනීමක් සහිතව හිසින් පහර දීම, පැනීමක් සහිතව පැත්තෙන් එන පන්දුවට පහර දීම, පැනීමක් රහිතව හිසින් පහර දීම, පැනීමක් සහිතව හිසින් පහර දීම, පැනීමක් සහිතව පැත්තෙන් එන පන්දුවට පහර දීම. දඩුවම් පහර යනු ක්‍රීඩා අවස්ථාවේදී තම දඩුවම් ප්‍රදේශයේදී කිසියම් වැරදි ක්‍රියාවක් කළහොත් දඩුවම් පහරක් විරුද්ධ පියට ලබා දෙනු ලැබේ. ඒකට අපි මත් කියන්නේ දඩුවම් පහරක් කියනවා. ඉතින් මගේ යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතරේ ෂෙයා කරගන්න අමතක කරන්න එපා. දඩුවම් වශයෙන් ඍජු නිදහස් පහර ලබා දීමට හේතු වන කරුණු නම් පන්දු අතින් ගැල්ලීම, ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු තල්ලු කිරීම, ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු හට කෙල ගැසීම, පාප හරස් කිරීම හෝ එසේ කිරීමට උත්සාහ කිරීම, ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු මතට පැනීම, ආක්‍රමණිකව පහර දීම තමයි මෙන්න මේ දඩුවම් වශයෙන් ඍජු නිදහස් පහර ලබා දීමට හේතු වන කරුණු වන්නේ. පාපන්දු විනිශ්චය සඳහා සහභාගී වන අය නම් ප්‍රධාන විනිසුරු, පැති විනිසුරු දෙදෙනෙක්තා මෙන්න මේ පාපන්දු ක්‍රීඩාවේ විනිශ්චය සඳහා සහභාගී වන්නේ. ප්‍රධාන විනිසුරුගේ කාර්යභාරයන් ලියන්න. තරගය පුරා නීතිය ක්‍රියාත්මක කිරීම, තරගය පිළිබඳ වාර්තා තැබීම, වැරදි කරන ක්‍රීඩකයන්ට දඬුවම් පැමිණවීම, අනතුරකදී තරගය නැවැත්වීම හා නැවත ආරම්භ කිරීම, ක්‍රීඩා පිටිය පන්දුව නීත්‍යානුකූල තත්ත්වයේ තිබේදයි බැලීම. ඒ වගේම පැති විනිසුරුගේ කාර්ය කලින් කතා කරේ ප්‍රධාන, දැන් පැති විනිසුරුගේ කාර්ය ප්‍රධාන විනිශ්චයකරුට සහාය වීම, තරග කාල සීමාව දැනුම් දීම, ක්‍රීඩකයන් ආදේශ පිළිබඳව දැනුම් දීම. ඉතින් මගේ යාළුවනේ මේකේට ඔයාලා පාපන්දු විනිසුරු සංඥා ටික අනිවාර්යෙන් බලන් යන්න හෙට එක්සෑම් එකට යන්න කලින්. එලිමහන් අධ්‍යාපනය යනු පන්ති කාමරයෙන් බාහිරව විශේෂ සමගාමීව සිදු කරන ලබන ක්‍රියාකාරකම් එලිමහන් අධ්‍යාපනය නම් වේ. හොඳින් මතක තියාගන්න. එලිමහන් අධ්‍යාපනයෙන් අප ලැබෙන ප්‍රයෝජන: නායකත්වයේ වර්ධනය වීම, තීරණ ගැනීමට හැකියවීම, සාමූහිකත්වයේ වර්ධනය වීම, ගවේෂණ හැකියාව වර්ධනය වීම, ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හැකියවීම, ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හැකියවීම කියලා හොඳින් මතක තියාගන්න. වන ගවේෂණ සැලසුම් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු නම් ගමන පිටත්වීමට අපේක්ෂිත දිනය, යා යුතු ගමන් මාර්ගය, රැගෙන යන උපකරණ, අවශ්‍ය මූල්‍ය පහසුකම්, අවසර ලබාගත යුතු පුද්ගලයන්, අවසර ලබාගත යුතු ආයතන, අවසර ලබාගත යුතු ස්ථාන, හදිසි අවස්ථාවදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව. ඉතින් මගේ යාළුවනේ අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ තරු රටා පිළිබඳව හෙට එක්සෑම් එකට යන්න කලින් හොඳින් බලාගෙන යන්න. ඒ වගේම මගේ යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතරේ ෂෙයා කරගන්න අමතක ගන්න එපා. සංවිධානාත්මක මල්ල ක්‍රීඩා ආරම්භ වූයේ ග්‍රීසියේ බව සැලකෙනවා. ශ්‍රී ලංකාවේ මල්ල ක්‍රීඩා හඳුන්වා දීලා තියෙන කවුද? බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්. මල්ල ක්‍රීඩාවට අයත් සියලුම ඉසව් පහකට බෙදා දක්වන්න පුළුවන්. ජවන හා පිටිය, තරඟ ඇවිදීම, මාර්ග ධාවනය, රටහරහා දිවීම, කඳු දිවීම, රටහරහා දිවීම, කඳු දිවීම. ධාවන තරඟ ආරම්භය සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් යොදා ගැනේ. හිටි ඇරඹුම, කුදු ඇරඹුම, හිටි ඇරඹුම, කුදු ඇරඹුම. හිටි ආරම්භය සඳහා විධාන දෙකක් ලබා දෙනවා. සැරසෙන් යා. හිටි ආරම්භය සඳහා විධාන කීයක් ලබා දෙනවද? විධාන දෙකක් ලබා දෙනවා. මොකද්ද? සැරසෙන් යා. කුදු ආරම්භය සඳහා විධාන තුනක් ලබා දෙනවා. එනම් සැරසෙන් වෙන් යා. මොකද්ද? කුදු ආරම්භය සඳහා විධාන තුනක් ලබා දෙනවා. සැරසෙන් වෙන් යා කියලා. ඉතින් මගේ යාළුවනේ අද වීඩියෝ එක ගැන වටිනා අදහස ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තරඟ ඇවිදීමේදී සෑම පියවරක්ම අවධි දෙකකින් යුක්ත වෙනවා. එනම් තනි ආධාරක අවධිය, ද්විත්ව ආධාරක අවධිය. නිවැරදි ඇවිදීමේදී පාදවල ක්‍රියාකාරීත්වය නම් පළමුව පාදයේ යටිපතුලේ විලුඹද, දෙවනුව ගෝලයේ කොටසද, අවසානයේදී පා ඇඟිලිද වශයෙන් නිවැරදි ඇවිදීමක් සිදු වෙනවා කියලා හොඳින් මතකද තියාගන්න. ඒ වගේම තරඟ ඇවිදීමේදී පියවර තැබීමට අදාළ නීති දෙකක් තියෙනවා. පොළව හා සම්බන්ධතාවය නැතිවීම, දාන හිස් නැවුම කියලා. ඉතින් මේකේ සංඥා දෙකක් තියෙනවා. ඒක දෙකත් ඔයාලා හොඳින් මතක තියාගන්න යන්න.
ධාවන අභ්‍යාස තුළින් ඉටුවන කාර්ය නම් වේගය දියුණු කිරීම, ශාරීරික යෝග්‍යතා වර්ධනය කිරීම, ස්නායු හා පේශි සමායෝජනය කිරීම, අත් හා පාද නිවැරදි චලනය ඔස්සේ බලය ලබා ගැනීම. මොකද්ද? වේගය දියුණු කිරීම, ශාරීරික යෝග්‍යතාව වර්ධනය කිරීම, ස්නායු හා පේශි සමායෝජනය කිරීම, අත් හා පාදවල නිවැරදි චලනය ඔස්සේ බලය ලබා ගැනීම. ඇතුළත මාරුව යනු යෂ්ටි ලබා ගන්නා ක්‍රීඩකයා තම වමතින් යෂ්ටි ලබා ගනී. යෂ්ටි රැගෙන එන ක්‍රීඩකයා දකුණතින් යෂ්ටි රැගෙන එන අතර එම තීරුවෙහිම වමට බරව ධාවනය කරනවා කියලා හොඳට මතක තියාගන්න. පිටත මාරුව යනු යෂ්ටි ලබා ගන්නා ක්‍රීඩකයා තම දකුණතින් යෂ්ටි ලබා ගනී. යෂ්ටි රැගෙන එන ක්‍රීඩකයා වමතින් යෂ්ටි රැගෙන එන අතර මන්තීරුවෙහි දකුණට බරව ධාවනය වෙනවා. මන්තීරුවේ කොහෙද? මන්තීරුවේ දකුණට බරවත්වා මෙන්න මේ ධාවනය ගන්න කියලා හොඳින් මතක තියාගන්න. මිශ්‍ර මාරුව යනු සහාය දිවීමේදී තරඟයකදී තරඟකරුවා මෙම පිටත හා ඇතුළත ආකාර දෙක මාරුවෙන් මාරුවට භාවිතා කිරීම අපි කියනවා මිශ්‍ර මාරුව කියලා අපි හඳුන්වනවා. ඉතින් මගේ යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතරේ ෂෙයා කරගන්න අමතක කරන්න එපා. සහාය දිවීමේ නීති රීති නම් යෂ්ටි හුවමාරු කලාපවලදී පමණක් යෂ්ටි හුවමාරු සිදු විය යුතුය. යෂ්ටි හුවමාරුවේදී යෂ්ටි අතින් අත මාරු විය යුතුය. තරඟ අවසාන වන තුරුම යෂ්ටි රැගෙන යා යුතුය. යෂ්ටි හුවමාරුවෙන් පසු වෙනත් ක්‍රීඩකයින්ට බාධා වන ලෙස මන්තීරුව අවහිර කිරීම නීති විරෝධී වෙනවා. දුර පැනීමේදී ශිල්පීය ක්‍රම තුනක් නම් ක්‍රීඩකයා ගුවනදී දක්වන චලනය අනුව එල්ලෙන ක්‍රමය, පාවෙන ක්‍රමය, ගුවනට පියවර මාරු කිරීමේ ක්‍රමය. පැනීමේ ඉසව් හතරක් තියෙනවා. දුර පැනීම, තුම්බිම්ම, උස පැනීම, රිටි පැනීම කියලා පැනීම ඉසව් හතරයි. දුර පැනීම අවධි හතරකින් සිදුවේ. එනම් අවතීර්ණ, ධාවනය, නික්මීම, පියාසරිය, පතිත වීම කියලා මෙන්න මේ දුර පැනීමේ අවධි හතරකින් සිදුනවා කියලා හොඳින් මතක තියාගන්න. ඉතින් මගේ යාළුවනේ අද වීඩියෝ එක ගැන වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දුර පැනීමේ අවධි හතරක් තියෙනවා. අවතීර්ණ, ධාවනය, නික්මීම, ක්‍රස් දණ්ඩ තරණය, පතිත වීම තමයි මෙන්න මේ උස පැනීමේ අවධි හතර කියලා හොඳින් මතක තියාගන්න. ඉතින් මගේ යාළුවනේ මේ වීඩියෝ එක ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. දැමීම හා විසිකිරීම ඉසව් හතරක් හඳුනා ගන්න පුළුවන්. එනම් යගුලිය දැමීම, කාපෙට්ට විසිකිරීම, හෙල්ල විසිකිරීම, මිටි විසිකිරීම තමයි මෙන්න මේ දැමීම හා විසිකිරීම ඉසව් හතරක් අපිට හඳුනා ගන්න පුළුවන් කියලා හොඳින් මතක තියාගන්න. මේ ටික හෙට එක්සෑම් එකට යන්න කලින් යගුලිය දැමීමේ අවධි පහක් තියෙනවා. සූදානම් වීමේ අවධිය, පිටුපස ලිස්සීමේ අවධිය, ජව ඉරියව්ව, මුදා හැරීමේ අවධිය, පශ්චාත් අවධිය. යගුලිය දැමීමේ හා කාපැටි විසිකිරීමේදී බලපාන නීති රීති නම් අත්ආවරණ පැළඳීමට අවසර නැත. උපකරණ බිම ස්පර්ශ වන තුරුම කවය තුලම සිටිය ඕනේ. තරඟයක් ආරම්භ කළ පසු කවය උපකරණ පරිගණන ප්‍රදේශය පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමට අවසර නැත. මොකද තරඟයක් ආරම්භ කළ පසු කවය උපකරණ පතිත වන ප්‍රදේශය පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමට අවසර නැහැ. ඉතින් මේ ටික ඔයාලා හෙට එක්සෑම් එකට යන්න කලින් මේ වීඩියෝ දෙපා තුන් සැරයක් බලලා යන්න අමතක කරන්න එපා. ජීවිතයේ ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක: සෞඛ්‍ය තත්ත්වය, ආර්ථික මට්ටම, පිරිසිදු පරිසරය, අධ්‍යාපන ලබා ගැනීමට ඇති හැකියාව, යහපත් පෞල් ජීවිතයක් නිදහසේ තීරණය ගැනීමට ඇති හැකියාව. පුද්ගලයෙකුගේ ගුණාත්මක භාවය මැනිය හැකි නිර්ණායක. ශරීර ස්කන්ධ දර්ශකය, ඉනෙහි වඩ ප්‍රමාණය, මතක ශක්තිය, ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව, ශාරීරික යෝග්‍යතාව, ප්‍රසන්න පෙනුම. මොන ප්‍රසන්න පෙනුම? ඉරියව් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ස්ථිතික ඉරියව්ව, ගතික ඉරියව්ව. ස්ථිතික ඉරියව් සිටගෙන සිටීම, ඉඳගෙන සිටීම, වැතිර සිටීම. ගතික ඉරියව් දිවීම, පැනීම, ඇවිදීම. මොනවාද ගතික ඉරියව්? දිවීම, පැනීම, ඇවිදීම. ස්ථිතික ඉරියව් සිටගෙන සිටීම, ඉඳගෙන සිටීම, වැතිර සිටීම. ඒ වගේම තමයි ක්‍රීඩකයෙකුගේ පණුණු ලබන උස හෝ දුර කෙරෙහි බලපාන සාධක: නික්මීමේ වේගය, නික්මීමේ කෝණය, නික්මීමේ උස, නික්මීමේ උස. ඒ වගේම නෙට්බෝල් ක්‍රීඩාවේදී සිදුවන වැරදි සඳහා ලබා දෙන දඬුවම්: නිදහස් යැවුම, දඬුවම් යැවුම හෝ දඬුවම් විදීම, තුලට විසිකිරීම, දෙදෙනෙකු අතර උඩ විසිකිරීම. ඉතින් මගේ යාළුවනේ ඔයාලා තේරුණානේ සෞඛ්‍ය කියන්නේ එච්චර අමාරු සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඔයාලා එකපාරක් මේ ටික කියවුවොත් ඔයාලට හිතලා උනත් ලියන්න පුළුවන් හෙට එක්සෑම් එක සෞඛ්‍යයි. වන ශිල්ප හැදෑරීමේදී මුහුණ දෙන අභියෝග: කාලගුණ උපද්‍රව, ලෙඩ රෝග, දිශා පිළිබඳ ගැටලු, සතුන් නිසා ඇතිවන ගැටලු, ජලය නිසා ඇතිවන ගැටලු කියලා අපිට මෙන්න මේ වන ශිල්ප හැදෑරීමේදී මුහුණ දෙන අභියෝග වශයෙන් කියන්න පුළුවන්. ඉතින් මගේ යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවා අතරේ ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒක තමයි ඔයාලා මට දෙන ලොකුම උදව්ව.
කඩුල මතින් දිවීමේ ශිල්පීය ක්‍රමය ප්‍රධාන අවස්ථා දෙකකි. කඩුල්ල තරණය, කඩුළු අතර දිවීම. කඩුල්ල තරණය කිරීම අවධි තුනකි. නික්මීම, කඩුල්ල තරණය, පතිත වීම. කඩුල්ල තරණය කිරීම ප්‍රධාන අවධි 3යි. නික්මීම, කඩුල්ල තරණය, පතිත වීම. ඉතින් මගේ යාළුවනේ අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මගේ යාළුවනේ ඔයාලා තේරෙනවානේ සෞඛ්‍ය කියන්නේ එච්චරම සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඔයාලා සමහර ප්‍රශ්න වලට හිතනුනත් ලියන්න පුළුවන්. සාමාන්‍ය දැනීමෙන් තමයි අහන්නේ. ඉතින් මගේ යාළුවනේ ඔයාලා හෙට ලියන සෞඛ්‍ය පේපර් එකට ජයෙන් ජය ලැබෙන එක ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් මං අදට ගිහිල්ලා එන්න. එහෙනම් හැමෝටම ජයෙන් ජය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.